බැටරියක් තියෙනවා. සෝරි. බැටරිය තවලින් වැටෙනවා. මේ තියෙන බැටරිය. සෙල්සියස් උත් තියෙනවා. ෆැරන්හයිට්. ආයිබෝන් සියලු දෙනාට සිංගප්පූරුවේ තවත් ලස්සන දවසක්. ඉතින් දැන් වෙලාව දවල් 3ට කිට්ටුයි. ඒ වුණාට අද ක්ලයිමේට් එක එච්චරම හොඳත් නෑ. මොකද පොඩ්ඩක් වෙහිබර ගතියක් තියෙන්නේ. අහසත් පොඩ්ඩක් ගොරවනවා. වටපිටාවත් අඳුරුයි. පොඩ්ඩක් යනවා මේ එහා පැත්තට. මම ඕඩර් එකක් දැම්මා Shopee එකෙන්. පොඩි තරාදියක් අර ස්කේල් තරාදියක් ඩිජිටල් එකක්. ඉතින් අර Shopee එකේ ඔෆර් එකක් තිබ්බා. මට ඒකට සම්පූර්ණ කොස්ට් එක උනේ $1.27යි. ඉතින් ඒක කලෙක්ට් කරගන්න යනවා. මට මොකද මේ කලෙක්ෂන් පොයින්ට් එක මට දාන්න බැරුණා මේ ළඟ. මම මෙතන ඉන්න තැන තියෙන ළඟ දෙකක්. මේ දෙක දාන්න බැරි වුණා. ඉතින් ඒක පාසල් එක ඩිලිවර් කරා කියලා මට මැසේජ් එකක් ආවා. ඒක කලෙක්ට් කරගන්න පොඩ්ඩක් එහා පැත්තේ තියෙන ෂොප් එකකට තමයි යන්න ඕනේ. ඉතින් ඒක කලෙක්ට් කරගන්න යන ගමන් බලමු. ඉතින් $1.27ක් කියන හිතා පොඩි ගාණ. හොඳයි දන්න පොඩි අර චූටි ඩිජිටල් ස්කේල් තරාදිය. ඉතින් මේ යන ගමන් මෙන්න මෙතන තියෙනවා බිලින් ගහක්. ඉන්න පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මේක හැමදාම බිලින් තියෙනවා මේ ඉඳලා හිටලා මමත් කඩන් කනවා සමහර වෙලාවට. අර උඩ තියෙන ලොකු ගෙඩිය අර තියෙනවනේ ඉදිලා වගේ තියෙන එකක් කඩන් කනවා බලන්න. මේක හැමෝම මම දැකලා කියලා මෙතන යන කොට එක කඩන් යනවා. ඒ වුණාට හැමදාම ගෙඩියක් තියෙනවා මේකයි. ඉතින් මේ පේනවනේ මේකේ ගහ යටත් සාහෙන්න වැටලා දිනවා. සාමාන්‍යයෙන් ඉතින් මෙහෙ පළතුරු ගස්වල කවුරුත් කඩන්නේ නැහැ ගෙඩි. සත්තුන්ට තමයි. ඉතින් ඔන්න ගෙඩි 3ක් කඩාගත්තා මේ 3යි කියන්නේ 2යි කඩේ එකක් වැටුණා කඩද්දි. මේක ඉදලා ටික කාලා බලමු. පල්ටැම්බුල් පළතුරක් ඉතින් එනවනේ ආසය ගන්න. කෝ අඹුලක් නැහැ ඒක. ඒක ටිකක් ඉදලා තින්නේ. දැන් ලොකු අඹ ගහකුත් තියෙනවා. ඉතින් අනගම පොඩ්ඩක් පාර පැත්තක් පෙන්නන්න. මෙතන පොඩි ජිම් එකක් තියෙනවා. ඕන එක්කෙනෙකුට එන්න එක්සර්සයිස් කරන්න පුළුවන්. මෙතනක් තියෙන අඹ ගහක්. නෑ ගෙඩි නෑ වගේ. ෆ්ලයිට් එකක් කරනවා. ඉතින් මෙතන මේ මම දැන් යන්නේ මේ සිංගප්පූරුවේ තියෙන එක MRT ලයින් එකක් යටින්. මෙතන කොළ පාට එක ඊස්ට් වෙස්ට් කියන ලයින් එක. මේ පිටිපස්සෙන් මගේ පැත්තෙන් තියෙන අල්ජුනයිට් කියන MRT එක. ඒතර මේ පැත්තට තියෙන පයාලේප කියන MRT එක. ඉතින් ඒ දෙක කනෙක්ට් කරන කෝච්චි පාර තමයි මේ උඩින් යන්නේ. ඉතින් මම ඔහොම පොඩ්ඩක් ඉස්සරහට ගිහලා තව පොඩ්ඩක් යන්න ඕන මීටර් 200ක් විතර ඒ ෂොප් එකට මගේ පාසල් එක කලෙක්ට් කරගන්න. ඉතින් මෙතන ලස්සන තැඹිලි වත්තක් තියෙනවා. තැඹිලි වත්තක් නෙවෙයි නිකන් පොඩි පාක් එකක්. ඒකේ තැඹිලි ගස් තමයි හිටවලා තියෙන්නේ. ඊගොඩම තියෙන ඔහොම ඈතට අවසට සන්සෙට් එක වලට එහෙම පට්ට ලස්සන. ඉතින් අන්තිමේදී අක්කම් ඉතින් ඔන්න මම ටිකක් ඉස්සරහට ආවා. අන්න අර ඈත පේන අර පරණ බිල්ඩින් එක තියෙන්නේ. ඔන්න ඔය හරිය තමයි මගේ පාර්සල් එක ආපු ෂොප් එක තියෙන්නේ. මේ හරිය යනවා ටිකක් ඉස්සරහට. ඉතින් බලමු ගිහිල්ලා $1.27කට ගත්ත තරාදිය වටිනවද කියලා බලමු. මම ඕපන් කරලා පෙන්නන්න පාර්සල් එක කලෙක්ට් කරලා පස්සේ. ඉතින් පාර ක්‍රොස් කරන්න යාර පැත්තෙන් ගිහලා පාර ක්‍රොස් කරමු. අන්න අර හරියට යන්න ඕන මට ඉතින්.
ඉතින් පාර්සල් එක කලෙක්ට් කරගෙන සෙට් වෙමු. ඉතින් ඔන්න පාර්සල් එක කලෙක්ට් කරගත්තා. ඉතින් පුදුරකුත් නැහැ. ඉතින් මීටර් 200 300ක් වගේ තමයි එන්න ඕනේ. නමුත් මීට වඩා ළඟ තැන් දෙකක් තියෙනවා මම ඉන්න තැන. එතෙන්ට දැම්මම මෙච්චර දුරක් එන්න ඕනෙත් නැහැ. ඉතින් මම කොහෙට හරි ගිහිල්ලා පාර්සල් එක අන්බොක්ස් කරලා බලමු. කොහොමද තරාදිය ඒ ගන්න වටිනවද? ඩොලර් 1.27ක් කියන්නේ රුපියල් 300ක් 310ක් කියලා වගේ. ඩොලර් එකක් මේ දවස්වල යන්නේ රුපියල් 260ක් විතර වගේ සිංගප්පූරු ඩොලර්. ඒතර රුපියල් 300ක් 310ක් විතර වගේ තමයි. ඉතින් ඒ ගන්න වටිනවා නම් කමෙන්ට් එකක් දාන්න. බලමු අපි ඕපන් කරලා. දැන් නම් ඔන්න පින්න පොඩ්ඩක් වැඩි කරනවා. හොඳට මම හිතන්නේ නැහැ තව ටිකක් හවස් වෙලා. හැබැයි මේ වගේ ක්ලයිමේට් එක තමයි හොඳ මේ සිංගප්පූරුවේ ඇවිදින්න. මොකද සිංගප්පූරුව කියන්නේ පට්ට රස්නේ රටක්. මේ වගේ වෙලාවට හොඳට අවුව තියෙන දවස්වලට මාරම රස්නේ පට්ට මහන්සි ඇවිදිනකොට. ඉතින් මේ ක්ලයිමේට් එක නියමයි සිංගප්පූරුවේ ට්‍රැවල් කරන්න ඇවිදින්න. ඉතින් අපි ගිහිල්ලා බලමු. මම තා පොඩ්ඩක් ගිහිල්ලා අතනට බංකුව වගේක් දාලා දිනවා මේ වාඩි වෙන්න මේ බිල්ඩින් එකට. ඒ තැනකට ගිහිල්ලා මේක ඕපන් කරලා බලමු කොහොමද කියලා. අපි 1.27 තරාදිය වෙන මොනවා හරි තියෙනවද දන්නේ නැහැ ඒක. හෙඩ්ලයිට් එක නම් එහෙනම්. ඉතින් ඔන්න පාර්සල් එක අරන් පොඩ්ඩක් මේ දෙමින් නැති තැනකට ආවා. පොඩි වහලයක් කරට ඕපන් කරලා බලමු කොහොමද කියලා. මම තමයි කියන්නේ මෙන්න මේ වගේ වොරන්ටි කාඩ් එකකුත් තියෙනවා. මේ වගේ අර බබල් බෑග් එක තමයි වල තියෙන්නේ. මේකත් වෙන ආතල් නේ. ඉතින් ඕපන් කරලා බලමු. බොක්ස් එක නම් ලස්සනයි. ඉතින් තරාදී මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අර පොඩි හුක් එකකින් එල්ල ගන්න තියෙන එකක්. ඉලෙක්ට්‍රොනික් ලැගේජ් ස්කේල්. ඉතින් මේක වටනවා. ඉතින් අර මොකද අපි කොහරි යනකොට ගෙදර යනකොට අපේ ලැගේජ් එක කිරා ගන්න හැම වෙනකොට මම මගේ තව මේ පිලිපින් යාළුවෙක් ගාවක් තියෙනවා මේ වගේ තරාදියක්. මම ඒකෙන් තමයි කිරා ගන්න. ඉතින් බලමු. ඉතින් මේකේ ගහලා තියෙනවා high precision strain gauge sensor system capacity 40 kg. 40ක් කිරන්න පුළුවන්. Tire function, auto power off, data log function with sound indication, overload indication, low battery indication. එහෙනම් තමයි මේකේ තියෙන ටික තියෙන්නේ. ඉතින් මේක ඕපන් කරාම ඕන්න ඔහොම තමයි පෙන්නන්නේ. ඉතින් ලස්සනයි ඒක නේ. අතර පොඩ්ඩක් මෙන්න මෙහෙම මේකට දාලා මේකෙන් තමයි දාලා ඉතින් හොක් එක ඉතින් ඔහොම දාලා කිරන්න තියෙන්නේ. ඔන් කරන්න මේකේ බැටරි නැද්ද මට හිතෙන්නේ. මට තියෙන බැටරියක් දාන්න. බැටරිය අපි ගන්න ඕනේ. ඉතින් බැටරියක් දාලාම බැටරියක් තියෙනවා. සෝරි. බැටරිය තවලින් වැටෙනවා. මේ තියෙන බැටරිය. ඉතින් මේකේ කොයි පැත්තද බැටරිය බලන්න දාලා නේ. දෙපැත්තම දාලා බලමු. බඩු වැඩ. බඩු වැඩ. ෂා. බැටරිය දැම්මා. ඔන්න තියෙනවා. තව ටිකක් මම හිතුවේ බැටරියක් ගන්න ඕනේ නැති කියලා. ඉතින් මේ පවර් එක දෙනකොට ඒක ස්කේල් එක වෙනස් වෙනවා. ඉතින් මේව හරියන්නේ නැහැ. අපි මොනවා හරි බර තියෙන දේ කෙරලා මම වීඩියෝ එක ඉවර කරන්න. ඉන්නකො හරියටම ඇකියුරේට්ද කියලා බලා ගන්න පුළුවන්. බලුවා. ඉතින් මේක ඔටෝ පවර් ඕෆ් වෙනවා කියලා තියෙනවා. යුනිට් එක වෙනස් කරන්න පුළුවන් රාත්තල් සහ කිලෝග්‍රෑම් වලින්. සෙල්සියස් උත් තියෙනවා. ෆැරන්හයිට් කිලෝග්‍රෑම්. ඉතින් සෙල්සියස් එක මොකද්ද ඒක?
ටෙම්පරේචර් එකත් කිරා බලන්න පුළුවන් දෙයක් නේ මේ ටෙම්පරේචර් බලන්න. කමන්න අපි බර විතරක් බලමු. කිලෝග්‍රෑම් සහ රාත්තල් වලින් බර බලා ගන්න පුළුවන්. උත්තර කිලෝග්‍රෑම් 40ක් වෙනකන්. ඉතින් ඩොලර් ශත 1.27යි උනේ. ඒ ගානට වටනවා කියලා හිතනවනම් කමෙන්ට් එකක් දාන්න. මේකේ මැක්සිමම් 50යි කියලා තියෙනවා. මේකේ ගහලා අරක තිබ්බ 40යි කියලා. බලමු. එච්චර නම් කිරන්න ඕනේ නැහැ. අර කිලෝ 7 ලැගේජ් එකවත් කිරා ගන්න තිබ්බානේ. ඉතින් වටිනවා. ඒ ගානට වටිනවා. ඉන්න මන් දාන්න ඇකියුරේට් එක බලන්න. මේ මොන හරි තියෙන දේ කියලා දාන්න.